හයි කවුදාට කට්ටිය පරිස්සමනව සතුටින් ඉන්න ඇති කියලා හිතනවා. මගේ කලින් වීඩියෝ එක බැලුවා නම් දන්නවා දැන් මං ඉන්නේ අපේ ස්ටඩි ලීව් එකේ. හරියටම ස්ටඩි ලීව් එකෙන් තව දවස් 13 තමයි එක්සෑම් පටන්ගෙන එකෙන් තව දවස් 12යි තියෙන්නේ. සබ්ජෙක්ට්ස් තියෙනවා ඔක්කොම 6ක්. මේන් සබ්ජෙක්ට්ස් 5ක් තියෙනවා ඉංග්‍රීසිත් එක්ක 6යි. දැන් සබ්ජෙක්ට්ස් දෙක ෂේප් එකේ කවර් කරලා තියෙන්නේ ලොකු අයිඩියා එකක් නේ. ෂේප් එකේ. අද අලුත් සබ්ජෙක්ට් එක පටන් ගන්න ඉන්නේ කොස්තුවද පළවෙනිදා. කැම්බට මේ වීඩියෝ එක දාද්දී පොඩ්ඩක් විතර දවසේ මේ වෙනවා මොකෝ එඩිට් කරන්නයි වැටයක් එක්ක එහෙම යන්න පුළුවන්. අනිත් වීඩියෝ එකේ මම පොරොන්දු වුණා වීඩියෝස් කියනවා කියලා. ඒකින්ද අනිවාර්යෙන් මේක පුළුවන් ඉක්මනටම ඔයගලන්ට ගේන්න. එහෙනම් වැඩි කතා කරගෙන ඉන්න වෙලාවක් නෑ. වැඩ තියෙනවා සෙට් එකක්. එහෙනම් අපි දවස් පටන් ගමු. අද උදේට කන්නේ දැන් වෙලාව මම දැන් 10ට කිට්ටු වෙන්න තියෙන්නේ. ඒ වෙලාව 9 මාරයි මේකේ පැය භාගයක් අඩු වෙන්න තියෙන්නේ. ඒක ඇඩ්ජස්ට් කරගත්තේ නෑ. දැන් 10යි. උදේට කන වෙලාව 10. හරි මදි. ඕ පාටක් තියෙනවා. සම්බෝල තියෙනවා. ආ වෙනවද? Okay. 3 2 1 පට්ට එල කොර එන යාළුවනේ මම ඉක්මන කාලේ ඉන්න ට්‍රයිල් ඔනර්ෂිප් ලන්ඩන් එකත් එක්ක ලෑන්ඩ් කන්ට්‍රෝල් එක ඒ තමයි කොටස් තමයි පානේ උනේ දැන් වෙලාව 1:45යි මම කැවේ නෑ දවල්ට ගාඩියක් දිනවා පාඩම් කරන්න. ටිකක් පාඩම් කරනම කනවා දවල්ට. A few moments later. අපි දැන් කමු. Bro, what are you talking about, man? දැන් කාලා ලරිටි. එක්සෙප් එක පටන් ගන්නනේ හස්තිම යන්න තියෙනවා. මේවර මේ විශාල ශාලයේ ප්‍රසාරස්නේ කැම්පස් කපන්න කපන්නේ සිලෙක්ට් කළා දින කට්ටිය මේ මට මෙසේජස් දාලා තිබ්බා මේ ජස්මන්ලෝ සිලෙක්ට් වෙච්ච අය මේ වලින්ම හැමෝටම කන්ග්‍රැට්ස් කරනවා කැම්පස් සිලෙක්ට් වුණ අය කැම්පස් සිලෙක්ට් වෙච්ච අයටත් එහාගේ තමයි සෙකන්ඩ් ෂයි කරනවා නම් දැන් ලෙවල්ස් තියෙනවා නේ මම රෙඩි වෙලා ඉත්තේ මේ සිලෙක්ට් වුණ අයට ගොඩක් ජක්නා ඉන්නවා නම් ජක්නාලෝ ඉන්නේ ජුනියර්ස්ලට අවුරුද්දක කැප්කම තව තියෙනවා හරියට අවුරුද්දකට වෙන්න මේ ඒ කාලේ පුළුවන් තරම්ම මේ ඉංග්‍රීසි හදාගන්න try එකක් දෙන්න පුළුවන් නම් කෝස් එකක් කරන්න මොකද ටයිම් එකක් තියෙනවා ටයිම් පීරියඩ් එක මේක ඉංග්‍රීසි හදාගන්න ඔයගොල්ලන්ට ඇකඩමික් වලට මේ අනිවාර්යයෙන්ම වෙනවා මොකද සම්පූර්ණ කෝස් එක යන්නේ ඉංග්‍රීසියෙන් ඒකත් එක්ක ඊළඟට තමයි දැන් ඔයගොල්ලන්ට ඕන කරන අප්ඩේට්ස් ටික අනිවාර්ය ඩිපාර්ට්මන්ට් එක සාමාන්‍ය ජූඩි වගේ තියෙද්දි ඔයගොල්ලන්ව කෝඩිනේට් කරලා ගන්නවා ඒ වෙද්දි මම ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම බැච් එකකට එක්කලා ගෲප් එකක් හදාගෙන ඉස්සරහට එනවා ඊළඟට අපේ ඩිරෙක්ට් සීනියර්ස් ඔයගොල්ලන්ගේ ඩිස්ට්‍රික්ට් සීනියර්ස්ලාත් එක්ක කනෙක්ෂන් එක තියාගන්න ඉස්සරහට ඔයගොල්ලන්ට හම්බ වෙනවා මටත් කොහොමද විශාල සාඩවස් ඉන්න ආසායතන තිබ්බේ කිසි අයිඩියා එකක් තිබ්බේ නැහැ ඊට පස්සේ අපි බැච් එකේ කට්ටිය එකතු වෙලා ගෲප් එකක් හදාගෙන සූම් මීටින්ග් සාරන් ගොඩක් ඔය ටික්ටොක් එකේ දාලා දිනවා ඒ ටිකත් එක්ක තමයි මේ වයිබ් එකට සෙට් වෙන වලින් පටන් ගත්තේ. ගොඩක්ම පළවෙනි දේ තමයි ඉංග්‍රීසි හදාගන්න. ඊළඟට මේන් එක තමයි ඔයගොල්ලන්ට හොඳ ටයිම් පීරියඩ් එකක් තියෙන හින්දා අනිවාර්යෙන්ම ඉන්කම් එකක් ගන්න මේ කාලේදී ඔයගොල්ලන් ඉන්කම් එකක් කරන පාර්ට් ටයිම්. ඒ ටයිම් දැන්ට මේ බැංක් එකට හරි වැඩ කරන්න පුළුවන්. ඒක ඊටම කරගෙන යන්න නවත්තන්න එපා. මේ ඉන්න මොකෝ තව කාලයක් යනවා කොහොමද? මේ පුළුවන් නම් ක්ලාසස් හරි අයිඩියා එකක් තියෙනවා ඔයගලන්ට ක්ලාසස් කරන්න හැකියාවක් කැපැසිටි එකක් තියෙනවා අනිවාර්යයෙන්ම පටන් ගන්න. ඔයගොල්ලෝ මෙහෙට ආවට පස්සේ පටන් ගන්නත් ඔය කාලේ වගේ බේස්මන්ට් එකක් දාගත්තාම මේකට ඇවිල්ලා ලයිට් කරගන්න ලේසි. ඇකඩමික් ප්‍රෙෂර් එක දාලා ලොකු දෙයක් නෑ ඔයගලන්ට ඒක මැනේජ් කරගන්න පුළුවන් කොහොමද? මේකෙන් අනිවාර්යයෙන්ම ඉන්කම් එකක් ගන්න මොකම මට උනත් ඒක පොඩ්ඩක් මේ රිගස් එක්ක දැනක් එතන ඒ වගේ දෙයක් සොලිඩ් දෙයක් පටන් ගත්තේ නෑ බේස්මන්ට් එකක් දාලා තියාගත්තේ නෑ
එහෙම නැත්නම් මොකක්ම හරි ෆීල්ඩ් එකක් හදාගන්න පොඩක් සෙකන්ඩ් පාර්ට් එකක් එතකොට ඔයගොල්ලන්ට දෙක ගන්න බැලන්ස් කරගෙන යන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයගොල්ලන් මේකට ආවට පස්සේ ගිය දවස් වෙනවා හැමදීම ඊපස්සේ වතුරනම් කැම්පස් එකෙන් ගන්න පුළුවන් කොහොමද අපේ හොස්ටල් ද බෝඩින් එකේ නෑ වතුර නැහැ ගන්න එළියෙන් තමයි ගන්න ඒක නම් ප්‍රශ්නයක් නෑ. විශේෂයෙන්ම කැම් වලට ඔයගොල්ලන්ට ගානක් යනවා ඊට පස්සේ දැන් ටෙක්නොකොමත් අපි පල්ලෙන් ඉඳන් උඩට එන්නවා ඒ කියන්නේ වල ට්‍රාන්ස්පෝර්ට් යනවා ඔයගොල්ලන්ට ගෙදරටත් ඒකට මේ ෆ්‍රී එකක් වෙනවා දැම්ම දෙයක් පටන් ගත්තා මම කියන්නේ ඔය කාලේ ඔය පීරියඩ් එකේ පටන් ගත්තොත් අනිවාර්යෙන් කැම්පස් එකේ යෝග අනිවාර්යෙන්ම අද ෆික්ස් තැනකට ඇවිල්ලානේ ඒකයි කිව්වේ දැන් පටන් ගන්න එක වගේ දෙයක් අයිඩියා එකක් නැතුනම් මොකක් හරි කරන්න පටන් ගන්න ඉන්කම් එකක් ඉන්න පුළුවන් දෙයක් අපේ ළමයින් ගොඩක් අය ක්ලාසස් කරනවා පොඩි පොඩි බිස්නස් කරන කට්ටිය ඉන්නවා ඔය හෑන්ඩ් ක්‍රාෆ්ට් ඒ අපේ බැච් එකෙම ඉන්නවා ඒක කියන්නේ ඒ දෙයක් දැම්ම බේස් එක දාගන්න දෙවෙනි එක තමයි ඉංග්‍රීසි ඔය ටික මේ පීරියඩ් එකේදී බැලන්ස් කරොත් ලොකු දෙයක් කරන්න පුළුවන් මේ එහෙම විශේෂයෙන් කියලා ඔය කරන කෝස් කරනවා සයි ක්‍රිමිනල් ඒවා වගේ දේවල් තියෙනවා නේද පොඩි පොඩි කෝස් කරන්න ඒව නම් කරන්න ඕනේ පෙරවල් පස්සේ කොහොමද ඇකඩමික් එකේ ඒපීසෙට් යනවා ඔය අවුරුද්ද ගැන වැඩි හොරි වෙන්න එපා මොකද ඔය අවුරුද්ද විතරයි තියෙන්නේ ඊපස් කැම්පස් ආරවස්ටි අවුරුදු 4 මොකද එක දෙකින් එකම සයිකල් එකක් වගේ තමයි යන්නේ සෙම් එක කරනවා සයිමන්ස් ස්ටඩි ලීව් මෙතනනවා වගේ අද ආයේ එක්සෑම් වැකේෂන් ආයෙ පටන් ගන්නවා වැකේෂන් කියලා ඒක ලොකු විශේෂයක් නෑ ඔය කාලේ තමයි ගන්න ආතල් එකක් ගන්න පුළුවන් එහෙනම් ඔය ටික තමයි තියෙන්නේ එහෙනම් congratulations දැන් ආයෙ යනවා වැක්ටිං කරන්න yes යම් වැඩ කරන්න යම්ම ගත්ත අගෝස්තු මාසේ අනිවාර්යෙන් ජිම් ගන්නවා කියලා අගෝස්තු මාසේ කියන්න හදන්නේ අගෝස්තු මාසේ විශේෂයි මම කියනවා නෑ ඉස්සරහට කියන්න බලන්නකො දිගටම මේ කොඩමලේ channel එක subscribe කරන්න ගොඩ කාලෙකින් videos පටන් ගත්තේ දැන් කවුරුත් නෑ channel එක පැත්තේ channel එක subscribe කරලා ඉන්න බලන්න මේ ටයිම් එකට ගිහිල්ලා ආවම මාන්තිර පුස්තලා ඇඟ තියෙන ෆුල් කැමරා දෙන්න ලකේ රිටර්න් ට්‍රීට්මන්ට් දෙනවා නම් හොඳයි නේද? හැබැයි එක්සෑම් ලියලා ඉවර වෙන්න විතරයි ඕනේ. අඩේ දැන් වැකේෂන් ඩේ එකේ මම නම් මාර ආවෝ. මේක ඒක පිළිච්චලි යනවා ස්ටඩි ලියවන්න නෙවෙයි. අඩකුත් නෑ. කරන්නේ තනිකරකින් මේකත් එක්කම නෙන්නේ. ඒක වෙලා මේක වෙනවාම මෙයා හරි අමුතු අවුලක් කරගෙන යනවා. Nah, yogurt drink kan? Yogurt. Shake butter. කොහොම වැටි එකක් කරලා මේ දැන් රැට ගන්න හදනවා. අපාගත්ත වෆල් එකක් ගන්න. වෆල් එක කියන්නේ මේ normal gravy එක තමයි ගන්න. වෆල් එකක් කියන්නේ normal gravy එක තමයි ගන්න. කන්නේ මේ ආඩ පිළිවෙලින් තමයි හදාගත්තේ. චක්කි ආඩ පිළිවෙල. මම මේක TikTok එකේ channel එකකින් තමයි දැක්කේ චක්කි ආඩ පිළිවෙල හොඳයි කියලා. ඒ රියවන දිනවා. වෙනනේ මම ලස්සනයි හදලා ගත්තාම මම මේ මිඩ් එකේ ඉන්නකොට තමයි මේ වෆල් මේකප් එක මිසින් ගත්තේ. ඒක මාර වර්ත් එක. ඒක දැම්ම දැන් හැදෙන්න දැන් දිනදී බලාගෙන ඉන්න. නේද 10ක් වගේ යද්දී ඔක හැදිලා එනවා. අර අස්සනයි. අන්න කන්නේ රාස විතර එක දැක්කම සාමාන්‍ය නැත්නම් රොටි එක තමයි හදාගන්නේ. ආට පිටි රොටි එකත් හොඳයි. හැබැයි ඊටට මේක වෆල් එකේ පෙනුව දෙනවනේ ඒකත් එක ආසයි ගන්න. නෑ ඔයගලන් පෙන්නන්නේ මේක
alright දැන් එහෙනම් අරින් දින්නේ 3 2 1 මෙතන ලස්සනට ආව හැබැයි අවුල නැහැ ෂේප් අදීර දිනනේ තව ඩක් හිට් කරලා ගමු අද TikTok එකේම තියෙන්නේ කට්ටිය කැම්පස් සිලෙක්ට් කළා කියලා දාන පෝස්ට් ටික දැක්කම සිනාරම හරි දෙනා අසෙදෙනා මේ තාම මතකයි මටත් කැම්පස් මැසේජ් එක ආපු දවසේ අම්බෝ සතුට දැන් ඒ දවස් ඉවර වෙලා අවුරුදු දෙකක් නෙවෙයි 2024 නේ ආයේ 2024 24 තුනේද 23 ලිව්වේ 24 නේ ආයේ අය මතක නැහැනේ 23 ආයි 24 25 26 අලය ඔව් 23 තමයි ආයි 23 අග මේ 24 25 26 අවුරුදු දෙකක්ම ගිහිල්ලා කාලය තමයි කාලය දැන් සෙකන්ඩ් ඉයර් එකේ සෙකන්ඩ් සෙම් එක්සෑම් එක දැන් හරිනේ ගොඩ ඒක නැති නම් දැන් බොෂ් එකක් දාලා කාලා වැඩි පටන් ගමු ආයේ